ඔන්න එහෙනම් අපි යනවා වංගෙඩිය. ඉතින් කලින් කිව්වා වගේ මේක තමයි අපේ පළවෙනි හයික් බ්ලොග් එක. ඉතින් අපි පඹහින්ෙන් තමයි අපේ ට්‍රිප් එක පටන් ගත්තේ. අපි ඊට පස්සේ එතනින් බස් එක නැගලා ඉවරලා මෙතන කළුපහන ඩබල් බ්‍රිජ් එක ගාවට ආවා. සාමාන්‍යයෙන් පඹහින් ඉඳලා මෙතෙන්ට කිලෝමීටර් 11ක් වගේ තිබ්බා. ඉතින් අපි එතනින් බදුල්ල බස් එක නැගලා ඉවරලා මෙතනින් බැස්සා. දැන් අපි ආයි ආපස්සට යනවා කළුපහන පහුගල් කියලා ඩබල් බ්‍රිජ් පහුගල් කියලා ආයි ආපස්සට යනවා. මොකද එතනින් තමයි අපිට පාර පටන් ගන්නෙ. එහෙනම් අපි එතන එන්ට්‍රන්ස් එකෙන් ආයි හම්බුවා. අපි ආවා වංගෙඩිගල හයික් එක පටන් ගන්න ප්ලේස් එකට. ඉතින් අපි දැන් හයික් එක පටන් ගන්න යන්නේ. එහෙනම් අපි නගිමු වංගෙඩිගල. ඉතින් මේ අතන වංගෙඩිගල එන්ට්‍රන්ස් එකෙන් පොඩ්ඩක් දුර නැග්ගට පස්සේ අපිට හම්බ වෙනවා ෆයිනස් කැලෑව. මාර ලස්සනයි ඒක. අපි දැන් ෆයිනස් කැලෑව ඇතුළට යනවා. ඇතුළට ගිහලා බලමු ලස්සනයි. ඉතින් අපිට මගදී හම්බෙනවා චූටි හැලපාරක් වගේ. මේ ඉන්නේ මේක උඩ ඉඳලා එන්නේ. අපිට තා උඩට යන්න ඕනේ. අපි දැන් පොඩ්ඩ දුරක් ඇවිල්ලා තියෙන්නේ හයික් එකේ. තව සෑහෙන දුරක් යනවා. අපි තාම ඉන්නේ ෆයින් කැලෑවේ. හරිම ලස්සනයි. කියන්නේ ෆයින් කැලෑව ඒක ඇතුලේ මාර වයිබ් එකක් තියෙන. මාර ලස්සනයි ඒක. යා උඩට
ඉතින් අපිට බුදු පිළිමේ ගාවට ආවට පස්සේ එතනින් දකුණු අත පැත්තට පොඩි පාරක් පල්ලෙහාට දිනවා ආරණ්‍ය පාර. එතනින් පහළට ආවට පස්සේ අපිට තව වතුර ගන්න තැනක් හොයාගන්න පුළුවන්. ඉතින් අපේ කට්ටිය වතුර අරගෙන එනවා. පොඩ්ඩක් එතෙන්ට ගිහිල්ලා බලමු. ගොඩක් පල්ලෙහාට යන්න ඕනේ. නෑ මෙතන තා පොඩ්ඩක් හරි. එතන මහලු කුදුරක් නැහැ. එතන ඉඳලා පොඩ්ඩක් පහළට ආවට පස්සේ එතනින් වතුර ගන්න පුළුවන්. පල්ලෙහෙම පුරව ගන්න ඕනේ. මෙතන ටැප් තියෙනවා. මොකදත් පුරව ගත්තා? ඉතින් මේ හරිය වතුර තියෙනවා. හරිද? බය වෙන්න දෙයක් නැහැ. වතුර තියෙනවා නේ. හරිද? අපි ගිහලා එන්න අංග. විම් බුදු පිළිමේ ගාවින් දකුණට පොඩි පාරේ පහළට ආවට පස්සේ වතුර තියෙනවා ගන්න පුළුවන්. පොඩි ගෙවල් ටිකක් තියෙනවා. ඒවල වතුර තියෙනවා. ඒක හින්දා බය වෙන්න දෙයක් නැහැ. මේ පල්ලෙන් වතුර පුරව ගන්න ඕනේ නැහැ. ගෙවල් වලින් අපිට ඕන කරන වතුර ටික අරගෙන ගිය හැකි. අපි පොත්තර ගෙනල්ලා බලලා ලීටර් 5 බෝතල් 3ක් 4ක් විතර යනවා. තව ලීටර් 3 බෝතල් ටිකක් විතර ගෙනාවා. ඔව් ලීටර් 20ක් විතර තිබ්බනම් හොඳයි. මොකද උඩට තමයි වතුර සෑහෙන්න ඕන වෙන්නේ. ඉතින් අපිට ලයික් එකේ මගදී තව කට්ටියක් හම්බුණා. යාලා කැම්පස් එක කට්ටියක් ඇවිල්ලා වංගෙඩිගල නගින්න යාලා කැම්පින් කරන්න නැහැලු. යනවලු අය බහලා බලලා පියන් උඩට. තියෙන්නේ නගින්න. මොහොතේ පැල්ලනද මන්ද? අපි ඉතින් නතර වුණා පයින්ස් කලේ මැද්දේ පොඩ්ඩක් ගිමන් හරින්න වතුර ටිකක් බොන්න. අපි කට්ටිය ඉන්නවා 20 ඉන්නවා. සුද්ධිප ඉන්නවා. හයි. ටික තියා. වතුර නැද්ද ඔය? ඉවර. අර අයියා කෙනෙක් කිව්ව වතුර උඩ තියෙනවා කියලා. මේක සවුත් කියක් Tay bang ada শহর জুড়ে নীরবতা নামে তোমার ছায়া পাশে রয়ে অন্ধকারে হাত বাড়ালে কেন জানো তোমায় ছুঁই চোখে ভেতর লুকিয়ে রাখা অজস্র না বলা কথা তুমি আমি ভাসি নীরব স্রোতে ভাঙা স্বপ্নের আলোর পথ
এই রাত জেগে শুধু দুজন হারাই ধীরে গভীরে හරි පාර පොඩ්ඩක් ටෆ් වැඩි යන්න අමාරුයි ගල් පඩී කියන්නේ ගල් උසව සිංහසට තියෙන්නේ අමාරු යටි තියලා යන්න උඩට ආවා මේ ඉන්නේ දැන් වංගෙඩි ගල උඩට තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ তুমি আমি থাকি পাশাপাশি নীরবতা শহর জুড়ে ভালোবাসা ভেসে থাকে অদেথা মাখমার ঘরে তুমি আমি থাকি পাশাপাশি নীরবতা শহর জুড়ে হারি অদেখা মার ঘরে তুমি আমি থাকি পাশাপাশি নীরবতা সহসরে হারিয়ে অদেখা মার ঘরে මහා ලස්සන view එකක් තියෙන පහළට මෙතනින් ගන්නොත් එහෙම කෑලි හොයන්න වෙන්නේ. ඉතින් අපිට මේ කුරුඩාවමත් පේනවා මෙතන තන තියෙනවා බඹරකන්ද දියැල්ල ලංකාවේ උසම දියැල්ල ඊට පස්සේ තන තව දියැල්ලක් තියෙනවා මට ඒකේ නම හරියටම මතක නැහැ. ඊට පස්සේ අපිට අර පේන්නේ බඹරකන්ද දියැල්ලෙන් උඩ පාරට ගියහම පේන ගෙවල් ටික අපි වංගෙඩි කරේ ඉඳලා දැන් කැම්පින් සයිට් එකකට යන ගමන් ඉන්නේ. මාර ලස්සනයි උඩ. කියන්නේ ගෙපතේ අමාරු ඔක්කොම ටික යන මේ ටික දැක්කහම මාර ලස්සනයි. කියන්නේ අර මහන්සිය දැනෙන්නේ නැහැ උඩට ආවට පස්සේ. චූටි ගස් තියෙනවා. දනිස්සක් විතර උස ගස් තියෙන්නේ. ලොකු කැලෑවන්නේ පයින් ගස් ටිකක් තියෙනවා. ලොකු රස්නිකුත් නැහැ. අවුවක් නැහැ මේ වෙලාවේ. වලාකුලක් ඇවිල්ලා තියෙන්නේ. ඒකින්ද කරදරයක් නැහැ අපිට හිමීර නැග්ග හැකි.
අපි යනවා හිමීට පොඩ්ඩට ඉතින් අපි ආවා ඔන්ගිරිගල උඩට අපිට හම්බුණා කැම්පින් ටෙන්ට් එක ගහන්න පොඩි සයිට් එකක් හම්බුණා. එතන මාරු ලස්සන view එකක් තියෙනවා. අරට පිටිපස්සෙන් පේනවා ඇති. ලස්සන view එකක් තියෙනවා. ඒ වගේම මේ ඉඩ එහෙමත් තියෙනවා එතන. අවුලක් නැහැ. ඉතින් අපි ආපු ගමන් කට්ටියට හොඳටම බඩගිනි අපි හදාගත්ත පොඩි සෑන්ඩ්විච් එක කන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. කට්ටිය ලූ අයි කියන්නේ අපි අපේ කැම්පින් ටෙන්ට් එක සෙටප් කරගත්තා මෙතන. ඒ කියන්නේ ටෙන්ට් එක මොමාරි නරුවන්ලා කට්ටියත් එක්ක ගාගත්ත ටෙන්ට් එක. ඉතින් මාරු view එක මාරු ලස්සනයි place එක. මාරු ඉතින්. ඒ කියන්නේ රිලැක්ස් වෙන්න මාරු place එක. අපි දැන් යනවා. දැන් යන්න ඕනේ අපි දර හොයන්න. අපි මෙතන පොඩි බොන්ෆයර් එකක් ගහන්න යන්නේ. බොන්ෆයර් එක ගහන්න දර ටිකක් හොයා ගන්න ඕනේ. ඊට පස්සේ අපිට අපේ අයියා කෙනෙක් මෙතන පල්ලෙහා වතුර ගන්න තැනක් තියෙනවා කියලා. දැන් අපි එතින්ට යනවා. වතුර ටිකක් අරන් ඉන්න තිබ්බොත්. හරියන අපි පහළට යනකොට ආයි හම්බෙමු. বৃষ্টি নামে স্মৃতিরা ফিস ফিস করে අපි දැන් පහළට යනවා. දර ටිකක් හොයාගන්න අවශ්‍යලා මොකද බොන්ෆයර් එකක් ගහ ගන්න ඕනේ. ඊට පස්සේ අපිට වතුර ගන්න ඕනේ. අපිට කිව්වා වතුර තියෙන තැනක් මෙතන පල්ලෙහා. පොඩ්ඩක් ඒ පැත්තට ගිහිල්ලා බලනවා. ඒ කට්ටිය ඉස්සරහින් යනවා. ඊට පස්සේ ඉන්නේ මේ හරි මාර ලස්සනයි. යන්නේ ෆයින් එකක් අස්සට. මේ උඩහින් බහින්නක් තියෙනවා පාරක්. ඒ කියන්නේ අපි මේ කැම්පින් ටෙන්ට් එක ගහපු හරියම ඒ ඉස්සරහම පාරක් තියෙනවා පහළට බහින්න. එතනින් දැස්සේ නෑ මේ අපි පල්ලෙහාට ඇවිල්ලා එතනින් තමයි මේ අස්සට යන්නේ. අන්න තමයි තියෙනවා කිව්වේ තැන. අපි යම් බලමු. තැන හොයාගන්න පුළුවන් වේද කියලා.
පේනවද? අම්මෝ. එහෙනවනේ. වතුර හම්බුනාලු. ටිකක් පහළට බලන්න. යාව තැනට එතන වතුර තියෙනවා කියනවා. වතුර තියෙනවද? වතුර හැව් ජය වේවා. වතුර හැව්. බලන්න අම්මට සිල්. සෝක් වතුර පාරක් යනවා. අපි හොයාගත්තා පොඩි. එපා දැන් මෙහෙම ඌ පෑගුවා බා. අපිට වතුර තියෙනවා. වතුර හොයාගෙන. එදින අපිට වතුර පුරවා ගන්න පුළුවන්. මේ අපිට හම්බුන තැනින් පුරවගත් වතුර එක කුණු පොඩ්ඩක්වත් නැහැ. සුපිරි වතුර ටික කූල් වතුර ටික. හරි අපි පහළට ගිහිල්ලා වතුරත් හොයාගෙන දරත් හොයාගෙන ආවා. ඔයාලට පොඩි ඉනිමලයක් ගන්න මේ තියෙන දර ටික මේ ටිකක් තියෙනවා. පොඩ්ඩක් ওই ටික ඇති වෙයි කියලා හිතනවා. මදි වුණොත් එහෙම ආයි පහළට ගිහිල්ලා දර ටිකක් හොයාගන්නවා. දැන් අපි පොඩි තේ එකක් ගහන්න යන්නේ. ඇයි සුපිරි වීව් එකක් පේනවා අපිට දැන් මේ අර හරිය බලාකුළු ටික ඇවිල්ලා කොඳු ටික ඔක්කොම වහගෙන යනවා. මාර ලස්සනයි. පට්ටම වීව් එකක් පේන්නේ. පේනවද දන්නේ මේ පැත්තෙන් එනවා. ඉන්න වෙන්න. එනවාදි මාරම ලස්සනයි. මෙහෙන් එනවා මීදුම් ටික. මේ ඇවිල්ලා කොඳු ටික ඔක්කොම වහගෙන යනවා. එතනයි තව ටිකක් කියලා යනකොට මේ පැත්තට එයි. මේ තියෙනවා අපිට පේනවා. මේ මීදුම ටික එනවා මෙහාට. ඉන්න බැරි වෙයි වගේ රැට. වට්ට සීතල වෙයි වගේ. මේ එන මීදුමක් එනවා මේ පැත්තට. මලාකුළු ටික ඇවිල්ලා ඔක්කොම ටික යනවා. මට එහෙම ඇහිලා තියෙන්නේ මීදුමක් ආව ලොකු සයිට් එකම වහගෙන තියෙන්නේ. පල්ලෙහා මුකුත් පේන්නේ නැහැ. මේ අපේ කලින් view එක පෙවුණු තැන මුකුත්ම පේන්නේ ලොකු මීදුමක් ඇවිල්ලා තියෙන්නේ. පල්ලෙහා මේ වංගෙඩිකල තියෙන හරිය තියෙනවා. ඒ හරිය මුකුත් පේන්නෙත් නැහැ. ඔක්කොම ටික ඇවිල්ලා වහගෙන තියෙන්නේ. මේ පයින්ස් කැලෑ මේ අපි ඉන්න හරිය කැලෑ මීදුම ඇවිල්ලා හොඳට වහගෙන තියෙන්නේ. මේ සයිට් එකෙන් අපි පොඩ්ඩක් යන් එළියට අපි කට්ටියක් ගියා තව දර හොයාගන්න. මොකද දැන් සීතල ඇල්ලුවොත් එහෙම මේ අපි බෝන් ෆයර් එක දැන් ගහ ගන්න ඕනේ. ඒ කියන්නේ තව අපේ කට්ටිය එනවා දර හොයාගෙන. දර තිබ්බ? තව දිනවා? දර හොයාගෙන එනවා කට්ටිය. මේ පල්ලෙයා මාරි දිර ඇවිල්ලා තියෙන පට්ට මීදුමක් ඇවිල්ලා මේ ඔක්කොම ඇවිල්ලා තියෙන. මාරම ලස්සනයි.
මේ තියෙන අපි ආපු පාර මේ හරියන්නේ ආපු පාර අර හරියට වෙනකම්ම තියෙනවා පාර මේ හරිය වෙන්නේ පාර ඒ හරිය මුකුත් පේන්නේ නැහැ තව ටිකකින් ඔක්කොම වෙයිලා යනවා මේ ටිකත් ඔක්කොම වෙයිලායි දීතලයි දැන්ටවත් හොඳටම හීතලයි ඉන්නලේ හෝගාල සද්දෙකුත් වෙනවා වැස්සක් එනවත් දන්නේ આવොත් නම් කියලා වෙනවා උදරම කියලා වෙනවා දර ටික ඔක්කොම තෙමිලා යනවා එහෙම වුණොත් එහෙම ඔල කෙලියක් එන සද්දයක් එනවා මම හිතන්නේ හුලන් සද්දේ වැස්සක් නෙවෙයි බලමු අපි ගිනිමැලේ ගහලා හම්බෙමු සෑහෙන සීතලයි මෙන්න අපි බොන් ෆයර් එක ගහගත්තා. එතන බොන් ෆයර් එක අවුල්ලා තියෙන්නේ. වටේට මේ දර පොඩ්ඩක් තෙතයි. ඒක හින්දා අපි පොඩ්ඩක් වටෙන් තියාගත්ත දර ටික මේ පොඩ්ඩක් රස්නේ විදිලා වේලව ගන්න. අට්ටි ඉන්නවා. හලෝ. හායි. හායි. තවඩින්ගෙන් පාන්ද පල්ලෙව. ඔයගොල්ලෝ එන්න. වංගෙඩිගල. වරත් එන්නේ නා වංගෙඩිගල. ඇවිල්ලා සුන්දරත්වයේ විඳලා යන්න ඒ විදිහටම තියලා. ඔන්න අපි දැන් රෑ කෑම හදන්න යන්නේ. අපි ගාව තියෙනවා කොටින් පැකට් එකක් තියෙනවා, ලොකු එකක් තියෙනවා. ඊට පස්සේ මැගියක් තියෙනවා. ෆැමිලි මැගි පැක් එකක් තියෙනවා. ඊට පස්සේ උඩු පැකට් දෙකයි, ලුණු තියෙනවා. ඊට පස්සේ ලුණු තියෙනවා. ඊට පස්සේ එක්ස්ට්‍රා තියෙනවා. ඊට පස්සේ සොසේජස් පැකට් එකක් තියෙනවා. ඉතින් අපි මේ ටික තමයි රෑට ගන්න යන්නේ. තව බිත්තර තියෙනවා. ඊට පස්සේ මේ අපි ගෙනාපු තුන පහ ටික ඒකේ බිත්තර හරි එහෙනම් අපි හදලා බලමු කොහොමද කියලා අපේ චෙෆ්ලාගේ වැඩ කොහොමද කියලා බලමු
ඔන්න එහෙනම් අපි චීෆ්ලා ටික අන්තිමට දඟලලා නටලා හදාගත්ත නූඩල්ස් එකකුයි සෝසේජස් ඩේවල් දෙකකුයි. ඉතින් අපි කන්න තමයි යන්නේ දැන්. හරි අපි යන් ආයිනකට චතුට. නෝලන්න. මේ මෙතන දාන්න. සෝසේජස් ටිකට බං. ඕනේ නේ බං. බලන්න එක තොබ්බඩු. කමු. හරි එහෙනම් ඔන්න අපි කාලා දීලා ඉවරයි. දැන් කට්ටිය නිදා ගන්න තමයි යන්නේ. එහෙනම් ඊට උදේට හම්බෙමු. good night. පිටරට විස්තර මෙව්වා ආගෙන ඉන්න ඔයාලා සිග්නල් නෑ දෙවරක් හිතලා බලලා යන්නලා හිතලා ඔයලා hello good morning හැමෝටම. අපි උදේම හැරුණා සන්රයිස් එක බලන්න. දැන් වෙලාව 6:05යි. මෙතින්ද දැන් සන්රයිස් එක බලන්න පුළුවන් ලස්සනට. ඒකට අපි හිතන් ඉන්නේ පීක් එකට යන සන්රයිස් එක බලන්න. පීක් එක මේ හරියට ලාවට පේනවා. උඩ බෑග්ග්‍රවුන්ඩ් එක මොහොත ලස්සනයි. කඳු අතරින් එනවා සන්රයිස් එක. ඊර උඩට එනවා හිමීට. පල්ලා මීදුම් වලින් වැහිලා තියෙන තනිකරම පාවම්පු පේන්නේ. මාර ලස්සනයි. අපි බලමු. මේ පල්ලා ටික තනිකර ඔක්කොම වැහිලා තියෙන මීදුමේ. මාර ලස්සනයි. තනිකර නිකන් ටීවී ලෝකෙක ඉන්නවා වගේ. සන්රයිස් එක වෙලා ඉවරයි. ඉඩියත් දැම්ම අර ඉර පායලා තියෙන. අපේ කට්ටිය තෑරලා ඉන්නේ. කට්ටිය තේ හදන්න හදන්නේ වතුර එකක් කුණු කරනවා එතන. අපි එමුත් තේ එකක් ගහලා ඉවර වෙලා යනවා පීක් එකට. ඒකට ගිහලා ෆොටෝ ටිකක් ගහලා වීඩියෝ ටිකක් අරගෙන ඊට පල්ලෙහාට බයි.
ආයි අපි කට්ටිය යන්න හදන්නේ පීක් එකට. කට්ටිය එනවා පිටිපස්සේ. පොඩ්ඩක් වරක් වුණා. අපි සන්සෙට් එක සන්රයිස් එක බැලුවා අතන ඉඳලා. මේ කුඩාරම් ආවද ඉඳලා සන්රයිස් එක බැලුවා. පොඩි ටී එකක් ගන්නකම දැන් අපි යනවා 18. කොතරම් විතර දුර දෙනවද කියලා? මීටර 600ක් විතරම තියෙන්නේ. යවුඩට හරි අපි පොඩ්ඩ දුරක් උඩට ආවා. මම සිනමැටික් වීඩියෝ එකක වීඩියෝ කරනවා. අපි දැන් ඉන්නේ 33 වෙනි කණුවක. මීටර් යනවා. අපි කට්ටිය උඩට ගියා. අපි දැන් මේ වීඩියෝ යනවා පිටිපස්සේ. පියා පීක් එකට ආවට පස්සේ හම්බෙනවා උඩ 24 කණුව. එතන ඉන්නේ. පල්ලෙහා වෙන view එක මාර ලස්සනයි. මං ගිහලා පල්ලෙහා අපිට තව පල්ලෙහා කට්ටියක් කැම් කරා. යාලා පේනවා මෙතෙන්ට. ආවට. මේ මෙන්න මේ හරියකින්. කොහෙන්ද යනවා පල්ලෙහා? වීකේ ඉන්නේ. වීව් ගන්න තව පොඩ්ඩයි. උඩට යා. කට්ටිය ඉන්නවා උඩ. කට්ටිය ෆොටෝ ගන්නවා. පිටිපස්සේ මාර ලස්සන වීව් එක. background එක. හයි. යාළුවෙකුත් ඉන්නවා. මොකද ඒ? යාළුවෙක් ඉන්නවා. මොකද? අවදීටි. dia අපිත් එක්ක වගේ හවස නැගපු සෙට් එක මේ පල්ලෙහා කැම්ප් කරනවා. පේනවා අපිට මෙහි බලතුඩුවේ කන්දේ කට්ටියක් ඉන්නවා. උඩ දැක්ක අපි කලින් පීක් එකේ. උඩ බලතුඩු හිටිය කට්ටිය මම හිතන්නේ අපේ කට්ටියකුත් වෙන්නේ නැති. ගියා අපේ කට්ටියකුත් තව බලතුඩුවේ නැගි. උඩ ඉතින්
තමයි බලතොඩුව බීච් එක. අපි ඕකටත් යන් හයික් එකක් කට්ටියත් එක්ක. මම ලස්සනයි view එක. Hai. Alwi kamula. යා ඉන්නවා පීක් එකට වෙලා උඩට වෙලා අවුව තැප තැප හොඳට සනීපෙට මේ තනකොළ ගොළු අස්සර වෙලා වැහැලා. හයි. යා අපිත් එක්ක පල්ලෙහාට. හඳත් පායලා තියෙනවා පේනවා ලාවට අතර. අපි පීක් එකේ ඉඳලා පහළට බහින්න යන්නේ. ඒ කට්ටිය පල්ලෙන් බහිනවා. පීක් එක අපි දැන් හිමීට බහගෙන යනවා පල්ලෙහාට. ඉතින් එක පැත්තකට හරි යන්නොත් එහෙම ඉවරයි. පල්ලෙහාට එහෙම මේ රැඳෙන්නවත් තැනක් නැහැ කෙලින්ම යනවා පහළටම. හරි. දැන් මේ පල්ලෙහා view එක හරියටම පේන්නේ තාමත් මීදුම වගේ තියෙනවා. අර හරි මේ වටේටම මීදුම වගේ තාම තියෙන්නේ. කොහොමද දාවල් වෙනකොට මීදුම ක්ලියර් වෙනවා. එතකොට හොඳට වටේම view එක බලා ගන්න පුළුවන්. අපි කොහොමද බහිනකොට දැන් ගිහිල්ලා අපි කන්න හදා ගන්න ඕනේ. ඊට පස්සේ අපි පොඩ්ඩක් දවල් වෙන්න බහිනවා පල්ලෙහාට. එතකොට අපි වංගෙඩි ගලට ගිහිල්ලා තනින් view එක බලන්න පුළුවන් කොහොමද කියලා. වටේ පේන්නේ මාර ලස්සනයි. ඉතින් ඔයාලත් එන්න වංගෙඩිකල මහා ලොකු හයික් එකක් නෑ කට්ටියට එන්න පුළුවන්. ඒ කියන්නේ පාර අමාරුයි. පොඩ්ඩක් අමාරුයි මේ එනකොට පරිස්සමට එන්න ඕනේ. අර ෆයින් කියලා එහෙම එනකොට එහෙම අමාරු තැන් එහෙම සෙට් වෙනවා. එතකොට ඊවේ පරිස්සමට බලාගෙන ඉන්න ඕනේ. ඒ වගේම තමයි ඇවිල්ලා මේ ලස්සන බලලා මේ තියෙන දේවල් ඒ විදිහටම තියලා තව කෙනෙක්ට බලන්න පුළුවන් වෙන්න. තව අවුරුදු ගානකට පරිස්සම් කරන්න, පරිස්සම් වෙන්න. ඒ විදිහටම තියලා යන්න. මේ කට්ටිය බහිනවා පල්ලෙහා. එහෙනම් අපි ඉක්මන් දැන් ආයි සයිට් එකට ගිහින් ඉවර වෙලා වැඩ ටික පටන් ගන්න ඕනේ. ආයි උයලා කරලා ඉවර වෙලා මේ මොනවා හරි එකක් බලට දාගෙන ඉරලා බහින්න ගන්න. නැත්තම් බඩගින්නේ බහින්න වෙන්නේ. හරි ඔන්න එහෙනම් අපි යන්න හදන්නේ. මේ ඉන්නේ අපි හිටපු කැම්පින් සයිට් එක. තිබ්බ විදිහට මස් කරා මේ අපි ගේමලේ ගහපු තැන. එතන තිබ්බ අඟුරු ටික ආයි කාට හරි ඇවිල්ලා බොන් පායක් ගා ගන්න ඕනොත් එහෙනම් අඟුරු ටික හරි වටිනවා. කැම්පින් සයිට් එක තිබ්බ විදිහටම තිබ්බා. ඔයාලා කැම්ප් කරන්න එනවා නම් ඔය ටික අනිවාර්යෙන් සුද්ධ කරලා යන්න. මුකුත් ඉතුරු කරලා යන්න එපා. හිටිකොලයක් දාලා යන්න එපා. බිම කොහරගෙන යන්න. අපි කට්ටිය දැන් බහැලා යනවා. අපි මෙතන උයන්න ගත්තේ නෑ. මේ මොකද දවල් වෙනකොට අවුව මේ අපි හිටපු සයිට් එකට වුණා. ඒකට පොඩ්ඩක් එතන ඉන්න අමාරුයි රස්නේ. ඒකින්ද අපි බැලුවේ දැන් බඩු ටික අරගෙන පහළට යන්න. පහළට ගිහිල්ලා අපිට එනකොට හම්බුනේ වතුර පාරක් පයින්ස් කියලා. එතන
අපි ඩිප්පනම් මනන් ටික තියෙන හින්දා එතන කැම ටික හදාගෙන කාලා බහින්න. එහෙනම් භාගයක් දුරට වගේ බහින්න වෙනවා. බඩගින්නෙම ඒ ගාපු ටී එක පිටින් ඉන්නේ තාම. নীরবতা শহর জুড়ে ভালোবাসা ভেসে থাকে অদেথা মাখমার ঘরে তুমি আমি থাকি পাশাপাশি নীরবতা সহজরে হারি අපි මේ ඊට පල්ලෙහා කට්ටියක් කැම්ප් කරා. එයාලා මම හිතන්නේ දැන් ගිහිල්ලා. එයාලා කැම්ප් කරේ මෙතන තියෙන සයිට් එකේ. මොකෝ වේස් එක? අප්පා. මේ ඊයර අපිට පල්ලෙහා හිටපු සෙට් එක කැම්ප් කරා මේ. එන්දන් වල කුණු දාලා ගිහිල්ලා නෝතල් පිටි මේ මේක තැනකට ආවම එන්න එපා අපරාධේ. ඒ කියන්නේ ලස්සන ලස්සන ඉඳලා යන්න. මේවා කරන්න එපා. මේක දාගමු. මේක දාගමු බා. උරේකට දාගමු. නැද්ද උරයා? ගෙනාවනේ අර මේ ඕක තියනවනේ. ඔන්න ඕක දාගනින් වෙන කවරකට. মনটা কেঁপে ওঠে ধীরে হাসে মাঝে জমে থাকা পূর্ণ সেই গল্পগুলো তুমি আমি থাকি পাশাপাশি নীরবতা শহর জুড়ে හරි කැම්පින් සයිට් එකේ මෙතන මේ කට්ටිය දාලා ගිය වැඩික ඔය තැන් වල දාලා තිබ්බා මෙතෙන්ට දාලා පිච්චුවා. මොකද මේ අපි බැලුවේ පල්ලෙහාට අරන් යන්න අපි ගාවත් උරා නම් මනන් නැහැ බෑග් වල ඔක්කොම මේ දාලා අපේ වුණුත් දාගෙන යන්නේ මේ බෑග් එකේ. ඒකින්ද මේ ලොකු බෝතල් එහෙම තිබ්බ කෑම් පාර්සල් එහෙම තිබ්බ මේ රයිස් එහෙම කාපුවා එහෙම පරාට ඒ ඔක්කොම දාලා ගිහලා තැමිල් කට්ටියන් මයින්ට හිටියේ ඊයරේ. ඔයාලා ඉතින් කැම්පින් එකක් එනකොට උඩට ආවට පස්සේ සයිට් වල කැම්පින් මේ කරාට පස්සේ මුකුත් දාලා යන්න එපා. ආයි තව කෙනෙක්ට ඇවිල්ලා එතන කැම්පින් එක කරන්න පුළුවන් වෙන්න නිකන් ලස්සනට පොඩ්ඩක් තියලා යන්න. නැත්තම් ආයි එන මිනිස්සුත් බයිනවා. මේ ඒ එන මිනිස්සුන්ගේ හිත තමනාව ඇති වෙනවා. ඒක හරි පවුනේ. ඒකින්ද මේ එහෙම කරන්න එපා. ඔයාලා එනකොට පාරේ ටොපි කොලයක් හරි වැල්ලා තියෙනවා දැක්කොත් එහෙම අහුලගෙන මොකේකට හරි දාගෙන යන්න. මොකද අපි පහළ ඉඳහම උඩට එනකොටම දැක්කා පාරේ එක ටොපි කොලයක්වත් නැහැ. ඉතින් මේ අර මාර ආඩම්බරයි ඒක. මාර ලස්සනට තියාගෙන ඉන්නවා මේක. මොකද මේක අපිට මේ තියෙන ලස්සන දේවල් මේවා අපි පරිස්සම් කරගන්න ඕනේ. මොකද අපි ආයි මේ තැන් වලට එන්න ඕනි මේවා බලන්න. මේ ඒකින්ද අපරාධේ. ඒවා නැති කරගන්න එපා. ඕවා විනාශ කරලා ඉවර වෙලා. දැන් ප්ලාස්ටික් බෝතල් එහෙම දාලා ගිහලා තිබ්බා. ඕවා තව නැති වෙන්නේ. ඕවා දිරන්නේ නැහැනේ සෑහෙන අවුරුදු ගානකට. මේ මෙතනක් තියෙනවා කැම්පින් සයිට් එක. එතන ලස්සනයි වටේට වට වෙලා තියෙන ගස් වලින්. ලොකු view එකක් නෑ හිතෙන්ට. එතනක් තියෙන ඉස්සරහත් එක. ඔන්න අපි ආවා පල්ලෙහාට. පල්ලෙහාට කියන්නේ යා බුදු පිළිමේ තියෙන තැනට. අපේ කට්ටියම තව උඩ එනවා. ඒගොල්ලෝ වෙනකන් යනවා පල්ලෙහාට මේ අර එනකොට උඩ තිබ්බ තැනට යනවා කට්ටියම. ඉන්නේ කියනවා. දැන් මෙතන ඉඳලා මහලොකු දුරක් නැහැ එතෙන්ට. පොඩ්ඩ දුරයි තියෙන්නේ. අපි උඩ තව කට්ටියක් ඉන්නවා. අපි මෙතන පොඩ්ඩක් ෆ්‍රෙෂ් කරලා වතුර පොඩ්ඩක් පීලා
ආයි බයිනෝ පල්ලෙහාට. ඉතින් ඉතින් අපි ආව තැනට පල්ලෙහා එළපාර යන තැනට ආවා. හරි අමාරුයි. උඩ ඉඳලා එක දිගට බැස්සා. ඉතින් පල්ලෙන් යන එළපාර එනවත් ගන්න. ඉතින් පල්ලෙන් යනවා අපි මෙතන වන්ටිගේ තමා කෑම හදන්නේ. මොනොත් දැන් අපි මෙතනින් මූණත පය සෝදගෙන තුරු බඩු ටිකත් ලෑස්ති කරගෙන වැඩි පටන් ගන්නවා අපි අනිත් උඩ කට්ටිය එනකම් පහළ. අපි කෑම එක හදාගෙන ඉවරයි නූඩ්ල්ස් එක. ඉන්නේ අපි හදාගත්ත නූඩ්ල්ස් එක දැන් කන්න තමයි යන්නේ. බලමු අද චෙෆ් පොඩ්ඩක් මාරුණා. අද මේක හැදුවේ මං බලමු රස කොහොම වෙයිද කියලා. කාලා බලන්න ඔයිස. මොකද කියන්න බලලා. ලුණු මේ මෑපෑම විතර ටිකක් තියෙනවා නිකන්. टोब्बडू कोमत आते सुपरिद आवला नंद ඔන්න එහෙනම් අපි හයික් එකේ අවසානයේට ඇවිල්ලා තියෙන්නේ. පාර ගාව ඉන්නේ. පාර පේනවා. 99 පාරේ. ඉතින් අපේ කැම්පින් ට්‍රිප් එක ඉතින් ඉවර වෙනවා. අපි ආයි අපේ සෙට් එකත් එක්කම අලුත් කැම්පින් ට්‍රිප් එකකින් හම්බෙමු එහෙනම්. එහෙනම් වීඩියෝ එක හොඳ නම් කමෙන්ට් එකක් දාන්න. මොනවාරි අඩුපාඩු හරි ඔයාලගේ සජෙෂන් හරි තියෙනවා නම් කියන්න. එහෙනම් හැමෝටම බයි බයි. එහෙනම් හැමෝටම ජය වේවා.